අපි ඇවිල්ලා ඉන්නේ මාතලේ කුමාරි අම්මාගේ කෝවිලේ. අද මේකේ සුවිශේෂ වැඩක් සිද්ධ වෙනවා. අද මේ කෝවිලේ තේරු උත්සවය පැවැත්වෙනවා. අද අපි යන්නේ අපි ඔක්කොම එකතු වෙලා යන්නේ තේරු උත්සවය බලන්න. දේවල් සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ අතරම මොනවද වෙන්නේ කියලා. බලමු. මේ එළිය ගොඩක් වැස්ස නොතගා මෙතෙන්න මේ අතර දීගෙන ඉවිල්ලා දෙනවා. තමන්ගේ පූජා කටයුතු කරන්න. අයියෝ මේක පොඩ්ඩක් දෙන්න ඕනේ. ටවුන් එකේ සැනකිලි ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. අද ටවුන් එකේ ඉස්සරහට යනකම් හැම තැනම කඩ තියෙනවා. තේරුකුඩුව ඉස්සර අදිනවා කියලා තියෙනවා. අපි ඒක බලන්න. තව මීටර් 100ක් විතර ඉස්සරහින් තේරුකුඩුව අදිනවා පේනවා. තේරුකාලේට ආතලේ පාරවල් දෙකක් තියෙනවා. වාහන යන එකෙන් එක පාරක් වහනවා. මොකද මේ පෙට්‍රෝල් කරන්න බැරි තරම් සෙනගක් මේ ටවුන් එකට තේරුකාලේට එනවා. පාර දෙපැත්තේ එක එක වර්ගයේ කඩ තියෙනවා. සෙල්ලම් බඩු ඕන තරම්. පොඩි අයට ඕන තරම් සෙල්ලම් බඩු තියෙනවා මෙතන තෝරගන්න. ඉතින් ඒ වගේම කෑම කඩ. මෙන්න මේ වගේ දොදොල්, මස්කට්, බූන්දි වගේ ස්වීට් කෑම ಜಾති, පැණි රස කෑම ಜಾති ඕන තරම් තියෙනවා. රෙදි පිලි, සාරි, ඒ වගේ දේවල් ඕන තරම් මේ දවස්වල ගන්න තියෙනවා. හැබැයි ගාණත් ඒ වගේම සාධාරණයි. ගොඩාක් කඩුවට බඩු ගන්න ඕන නම් තේරු වලට එන්න පුළුවන්. ඒ තේරු බලනවා විතරක් නෙවෙයි ඕන තරම් shopping කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට තේරු තියෙනකොට වැස්සක් එනවා. දේව ආශිර්වාදයකට වගේ වැස්සක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒකත් හාස්කමක්. ඉතින් අපි ඒ වෙලාවේ හොඳටම වැස්සට අහු වුණා. ඔතන ඉඳ නෑ යන්න. එතන බෑ ඉන්න බෑ. වැස්ස කියලා නෑ ඉතින්. මිනිස්සු ඒ තරම් උද්‍යෝගයෙන් මේ තේරු බලන්න එනවා.
බලන්නකො මෙතන ඉන්න සෙනග ගොඩ. තේරු කූඩුව ළඟට කිට්ටු වෙන්නවත් අමාරුයි. ඉතින් මිනිස්සු බාරහාර වෙන්න මේ තේරු කූඩුව ළඟට එන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් එයාලා කොහොම හරි ඇවිල්ලා එයාලගේ පුද පූජා තියලා එයාලගේ හිතේ තියෙන අරමුණු බලාපොරොත්තු ඒ වගේම හීනවලට මෙතන බාර වෙලා යනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ බාර හරියනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔයගේ ඔහොම ඉස්සරහට යනකොට තව ඉස්සරහට පේනවා නේද මේ වගේම තේරු කූඩු ගොඩාක් ඉස්සරහින් අදිනවා කියලා. ඉතින් මේ දවස්වලට මාතලේ කියන්නේ එකම සැනකෙලියක්. ඉතින් මෙතෙන්ට එන අය ගොඩාක් ආසාවෙන් කරන දෙයක් තමයි මෙන්න මේ තේරු කූඩුව අදින එක. තේරු කූඩුව අදින්නේ මෙතින් එන බැතිමත්තු ඔක්කොම එකතු වෙලා. ඉතින් අපේ කට්ටියත් ඔන්න ඔය වගේ එකතු වෙලා තේරු කූඩුව ඇද්දා. ඒ වගේම කානිවල් ඒ වගේම මේ වගේ විනෝද ක්‍රීඩා අන්න ඒ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔන්න ඔහම තමයි අපේ තේරු ගමන අවසන් වුණේ. ඉතින් අපි මේ වගේම වීඩියෝ එකක් කරන් ආයෙත් ඔයාලව හම්බ වෙන්න එන්න. ඉතින් අදට අපි ගෙල්ලෙන්න